2016 අවුරුද්දේ 35 වෙනි ප්‍රශ්නේ. මේකෙන් කියවෙන්නේ ළමයි වස්තුවක් තියෙනවා මේ වගේ. මේ වස්තුව ළමයි මේ පෘෂ්ඨයේ උඩ තියලා ඉහළ පහළ කරලා සරල අනුවර්තී චලිතය යොදවනවා. මේ බලන්න මගේ අත උඩ තියනවා මේ මකනේ. මම මේව සරල අනුවර්තී චලිතය යොදවනවා. මම ටිකක් විස්තරය වැඩි කරනවා. එහෙම නැත්නම් වේගය වැඩි කරනවා. මේ බලන්න එතකොට මොකද වෙන්නේ? දැන් මම මෙහෙම තියලා ළමයි ඉක්මනින් අත ගත්තොත් බලන්න මගේ අත ඉක්මනින් එනවා. මේක එන්නේ පරක් වෙලා. හරිද? ආන් ඒ වගේ වෙනවා. ඉතින් යම් විදියකින් මේ වස්තුවට පෙරලිලා යන්න, ලිස්සලා යන්න, සුළඟ යන්න අවස්ථාව තියෙනවා නම් එයා ළමයි ඒ වෙලාවේ ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙලාවේ යා තනියම පා වෙලා යනවා. විසි වෙලා යනවා. මොකක්ද ඒ සඳහා අවශ්‍යතාවය? මෙයාගේ ත්වරණය ළමයි Gට වඩා වැඩි වුණොත් අපි ඒ අවම අවස්ථාව Gට සමාන වෙන්න ඕනේ. ත්වරණය ඊට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම මෙයා විසි වෙලා යනවා. හරිද? ඉතින් මේ ගැටලුවේ කියන්නේ මේක මේ වස්තුව මේ පෘෂ්ඨය තුලම තියාගන්න උපරිම සංඛ්‍යාතය මොකක්ද කියලා. ඉතින් ළමයි අපි ඒකට ලියමු මෙහෙම. සරල අනුවර්තී චලිතයේ සමීකරණය A සමානයි ඍණ ඔමේගා වර්ගය x. ළමයි මේක යන උපරිම දුරට කියන්නේ A. මෙතෙන්ට අපි A දාමු. A සමානයි ඍණ ඔමේගා කියන්නේ 2πf. මේව ළමයි හොඳට හුරු වෙන්න ඕනේ. ඔමේගා කියන්නේ 2πf. ඔමේගා කියන්නේ 2π t 2πf x වෙනුවට ඒ දාමු. ඉතින් ළමයි මේක 20 වෙලා යන්නේ මොන වෙලාවේද? අර a කියන එක Gට සමාන වුණාම. එහෙමනම් එතෙන්ට G දාමු. හරි මේ ඍණ ලකුණ අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් එහෙමනම් මේකෙන් අපි f උක්ත කරගමු. 2πf ගේ වර්ගය a. බලන්න පුළුවන්ද කියලා? G බෙදීමයි a. ඒකේ වර්ගමූලය ගත්තොත් ඒක සමානයි 2πf ට. අන්න දැන් f උක්ත කරන්න පුළුවන්. 1 බෙදීම 2π. G බෙදීම ඒකේ වර්ගමූලය. හරිද? දැන් මොකද්ද වෙන්නේ? 1 බෙදීම 2π. G බෙදීම ඒකේ වර්ගමූලය. මේ තියෙන්නේ පිළිතුර 4.